ශානට අනුව මොකද්ද ඉම්ප්‍රොවයිසේෂන් කියලා නිකන් ඔයාට හිතෙන්නේ මොන වගේ එකක්ද? දල අදහසක් කිව්වොත් ඉම්ප්‍රොවයිසේෂන් ස්කිල් එක කියන්නේ. හරිද? මේ හැකියාව මේ කුසලතාවය නැචරල්ම එන එකක්ද? එහෙම නැත්නම් එහෙම නැති කෙනෙකුට ට්‍රේන් වෙලා ගන්න පුළුවන් එකක්ද? එතකොට අපි ඇත්තටම ඉම්ප්‍රෙෂන් කරන්න ඉස්සෙල්ලා ඒකට ඕන ස්කිල් එකට අවශ්‍ය මූලික දේවල් ටික කරගත්තොත් තමයි ඉම්ප්‍රෙෂන් හොඳට කරගන්න පුළුවන් වෙන්නේ. ඒක ඉතා හොඳට කරගන්න තරමට මම හිතනවා රංගනයේදී හම්බෙන අලුවට හම්බෙන මෙවලන් ටික හරි වැඩි. එතකොට මම කියන්නේ කාට හරි බැරි නම් බැරි නෑ ස්වභාවයෙන් හැමෝටම යම් තාද්දුරට පුළුවන්. හැබැයි මම කියන්නේ ඉම්ප්‍රෙෂන් කරන්න ඉස්සෙල්ලා ඒකට තියෙන අභ්‍යාස ටිකක් ඒ අභ්‍යාස ටික අවංකව හරියට කරොත් මම හිතන්නේ බැහැ කියලා හිතන් ඉන්නාගේ ඉම්ප්‍රෙෂන් ඉතා ලස්සන වෙනවා මේ අර අභ්‍යාස ටික හරියට කරගත්තට පස්සේ. නළුවෝ හුඟක් හිතන්න පටන් ගන්නවා. හිතනවා. හුඟක් හිතනවා. හරිද? මේක ගැන මගේ ඔළුවේ ඇති වෙච්ච ප්‍රශ්න තියෙනවා මේක කොහොමද වැඩ කරන්නේ කියලා. ඔයාට මොකද හිතෙන්නේ? හුඟක් හිතන්න ගියහම රඟපාන්න පුළුවන්ද? හිතන්න ගියහම රඟපාන්න බෑ නෙමෙයි. රඟපාන්න කලින් රංගන ගැන හුඟක් හිතන්න ඕනේ. චරිත ගැන ගොඩක් හිතන්න ඕන. මේ රඟපාන මොහොතේදී නළුව විදියට ගොඩක් හිතන්න ඕනේ නැහැ. හරි අද අපි කතා කරන්න හිතුවා නළුවෙක් විදිහට වැඩ කරන කෙනෙක්ට රංගන ශිල්පියෙක් විදිහට වැඩ කරන කෙනෙක්ට පුහුණු කාල සීමාවක් තියෙනවා. පුහුණු වෙන්න සිද්ධ වෙනවා. ඒක මේ පුහුණුවේ එක්තරා වැදගත් කොටසක් තියෙනවා. ඒක මම හිතන්නේ නළුවෙක්ට ඉතාම වැදගත්. ඒ දේ ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ ඉම්ප්‍රොවයිසේෂන් කියන එක. එතකොට ඉම්ප්‍රොවයිසේෂන් එක ගැන කතා කරන්න අද අපේ වැඩිත් එක්ක එකතු වෙන්නේ ශානක ෆර්නෑන්ඩෝ දක්ෂ නළුවෙක්. ඒ වගේම එක්තරා විදිහකින් නළු නිලියන්න පුහුණු කරන වැඩේ ඇතුළෙත් ශානක ඉන්නවා. ඉතින් ශානකත් එක්ක කතා කරලා බලමු ඉම්ප්‍රොවයිසේෂන් ගැන එයාට හිතෙන දේ මොකද්ද කියලා. ශාන කියලා කියන්න මට ලේසි. හරි? හරි. ශානට අනුව මොකද්ද ඉම්ප්‍රොවයිසේෂන් කියලා නිකන් ඔයාට හිතෙන්නේ මොන වගේ එකක්ද? ඒක නිකන් දල අදහසක් කිව්වොත් මොකක් හරි සිද්ධියක් චරිතයක් ඒ මොහොතේ සිද්ධ වෙන පළමු අත්දැකීමයි පළමු ප්‍රතිචාරය එක්ක ඉදිරියට නිරූපණය කිරීමක් වගේ එකක් තමයි. ඒක නිකන් පැහැදිලි කරොත් මම මේක නිකන් ඉම්ප්‍රෙෂන් එකක දල අදහස. එතකොට ඒක මේ පැහැදිලි කරද්දී ඒක ඒ කියන්නේ අපි කලින් සූදානම් වෙන්නේ නැතුව පිටපතක් නැතුව කතා සාරාංශයක් නැතුව අපි නිරූපණයක් කරනවා. ඒක මෙහෙම ඉදිරියට යන්නේ ඒ වෙලේ සිද්ධ වෙන පළමු අත්දැකීමෙන් සහ ලැබෙන පළමු ප්‍රතිචාරයෙන් අනිත් පැත්තෙන් ලැබෙන. ඒකට ඒකත් එක තමයි හැම මොහොතින් ඊළඟ මොහොත තීරණය වෙන්නේ. එහෙම තමයි නිරූපණය සිද්ධ වෙන්නේ. හැබැයි මේක යම් වෙලාවකට වෙනස් වෙනවා එක එක අපි දැන් කතා කරන ඉම්ප්‍රෙෂන් මේ අභ්‍යාසයක් විදිහට කරන මොහොත ගැනනේ. එතකොට ඒ වෙලාවේදී ඉන්න ඇක්ටිං කෝච් එක වෙනස් වෙන්න පුළුවන්. එතකොට සමහරලාට අපි ඉම්ප්‍රෙෂන් කරනවා ඇක්ටිං කෝච් දෙනවා සමහරලාට එක එක මේ තැනට යන්න ඕන වගේ තැනුත් දෙනවා. එතකොට අපිට අභියෝගයක් තියෙනවා එතෙන්ට යන්න. හැබැයි ඒකට ටයිම් එකක් ගන්නවත් නතර කරන්නවත් නතර කරලා පටන් ගන්නවත් නැහැ. හැමතිස්සෙම පළමු අත්දැකීම තමයි ඊළඟ මොහොතට පාවිච්චි කරන්නේ. මම මේක අභ්‍යාසගත වීමේදී. හැබැයි ඉම්ප්‍රෙෂන් මම දන්නවා ඉම්ප්‍රෙෂන් විදිහට පර්ෆෝම් කරන කට්ටිය. අභ්‍යාසගත වෙනවට අමතරව ඒවා මේ මිනිස් ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කරන අවස්ථාවලුත් තියෙනවා. එතකොට ඒ මොහොතේදී එතකොට මේ අභ්‍යාසගත වීම නෙමෙයි. එතකොට ඒක පර්ෆෝමන්ස් එකක් විදිහට ඉම්ප්‍රෙෂන් කරනවා. ඒතර ওই විදිහට තමයි මට හිතෙන්නේ ඉම්ප්‍රෙෂන් නිකන් හඳුනා ගන්න මූලික වශයෙන්. මම මුලින් කිව්වට මේක අපිට පුහුණුවකදී මේක වැදගත් එහෙමයි කියලා මම මේක මගේ අදහසක් දෙන්නේ කිව්වේ. ඉම්ප්‍රොවයිසේෂන් කියන එක නළුවෙකුට කොච්චර වැදගත්ද? ඒක වැදගත්ද? එහෙම නැත්නම් ඒක නැතුව වුණත් යන්න පුළුවන්ද? මොකද හිතෙන්නේ? මගේ කෙටි උත්තරේ තමයි ඊටාම වැදගත් කියන එක. ඒක මගේ නළුවෙක් විදිහට මගේ පුද්ගලික අදහස. ඒක වෙන්නේ මෙහෙමයි. මට හිතෙන්නේ නිකන් ඉලා හිතන්නකෝ අපි නළුවෙක් විදිහට කරන්නේ මම ශානකනේ. එතකොට මම නොවන වෙනත් චරිතයක් රංග දක්වන මෙහෙම ඉදිරිපත් කරනගනේ. එතකොට මගේ අත්දැකීම් නෙමෙයි එයාගේ අත්දැකීම්.
එතකොට මට ජීවිතේ හම්බෙන අත්දැකීම් ටිකක් තියෙනවා. මගේ සිතුම් පැතුම් ටිකක් තියෙනවා. එතකොට මගේ සිතුම් පැතුම් හා මගේ අත්දැකීම් එතකොට මගේ තියෙන එනර්ජි එකත් එක්ක තමයි මගේ සියලුම මේ දවසේ හරි මොහොත ඉදිරියේදී සිද්ධ වෙන දේවල් සියල්ලම සිද්ධ වෙන්නේ. අපි කරන රංගන අපි රංගපාන හැමනේ චරිත එහෙම ඒවා නෙමෙයි. අපිට හාත්පසින් වෙනස්. එතකොට ඒ අත්දැකීම් අපි ලබා ගන්න තියෙන මට කියන හොඳම ක්‍රමය තමයි ඉම්ප්‍රොවයිසේෂන්. එතකොට ඒකෙදී නළුවෙට රංගනයට ඉම්ප්‍රෙෂන් මාර්ගය වැදගත් වෙනවා. මොකද මම හිතන්නේම අත්දැකීම් තමයි. අලුත් අත්දැකීම් වෙනස් විදිහේ අත්දැකීම් ලබන්න පුළුවන් හොඳම විදිහ නළුවෙක්ට අභ්‍යාසගත වීමේදී ඉම්ප්‍රෙෂන්. ඊට අමතරව දැන් ප්‍රතිචාර දැක්වීම අපි අර කියන්නේ රංගනයේදී අපි රංගපාන කියලා කරන්නෙම විශ්වාසනීය විදිහට ප්‍රේක්ෂකයාට යමක් ওই මම ස්ක්‍රීන් එකේ තියටර් එකේ දෙකේම මොන විදිහේ දේවල් කරත් අපි හරි කැමති සහ ඔඩියන්ස් එකත් හරි කැමති ඒක විශ්වාසනීය විදිහට බලන්න. එතකොට මේ ඒකෙදී සිද්ධ වෙන එකක් තමයි විශ්වාසනීයත්වයේ ගොඩ කියන්නේ බිඳ වැටෙනවා අපිට අපි ඉස්සරහට වෙන දේ දන්නවා නාට්‍යයේ. එතකොට අපි කලින් පුරුදු වෙලා තියෙනවා. එතකොට ඔය වෙලෙදී අපිට එවෙලෙ සිද්ධ වෙනා වගේ කරගන්න පොඩි චැලෙන්ජ් එකක් තියෙනවානේ. ඒක එතකොට මම හිතන්නේ ඉම්ප්‍රෙෂන් හොඳට ප්‍රැක්ටිස් කරලා තියෙන කෙනෙක් හොඳට කරලා තියෙන කෙනෙක්ට ඔන්න ඔය අපි කියන්නේ මේ ස්පොන්ටිනිටි කියන පවත්වාගෙන යාමේ අභියෝගයේ සැහන අඩුයි. ඒක මම හිතන්නේ ඒක ලැබෙන්නේම නළුවෙක්ට මගේ පෞද්ගලික දෙකම අනුව ඒක ලැබෙන්නේම ඉම්ප්‍රෙෂන් කරන කෙනෙක් තමයි. එතකොට ඒකට වෙනම වෙහෙස වෙන්න හරි වෙනම හිතන්න හරි ඕනේ නැහැ නළුවෙක්ට මේ අපි රංගනේ මම කියන්නේ ආසම කොටස නළුවා විසින්ම කියන්නේ නළුවාගේ නිකන් ස්වභාවයෙන්ම එනවා. හොඳට ඉම්ප්‍රෙෂන් ප්‍රැක්ටිස් කරපු එක්කෙනෙක්ට ඒ ස්පොන්ටිනිටි තියාගන්න ගැන ලොකු ගැටලුවක් ලොකු වදවීමක් වෙන්න ඕනේ නැහැ මේ එයාගේ ස්වභාවයෙන් මේක පිහිටනවා අරක ප්‍රැක්ටිස් කරලා තිබුණොත් හොඳට. ඒ හින්දා මම කියන්නේ ඉම්ප්‍රෙෂන් ඉතාම වැදගත් නළුවෙක්ට මේ මම මේ තව කියන්නේ කරුණු වශයෙන් කිව්වොත් තව අත්පත් වෙන ගුණාංග ටිකක් තියෙනවා ඉම්ප්‍රෙෂන් වලින්. මම ප්‍රධාන වශයෙන් මම කැමති කැලේ අරක තමයි කියන්නේ මම අනිවාර්යෙන් ඒක ඕන කියලා වගේ හිතින්නේ. මේ අර වගේ මේ ස්පොන්ටිනිටි තියාගන්න ඒක විශ්වාසනීය විදිහට කරන්න පුළුවන් වෙන එක මම හිතන්නේ ඒක හදාගන්න මට වෙන කියන්නේ අභ්‍යාසගත වෙන ක්‍රමයක් මට හම්බුන්නේ නැහැ. ඉම්ප්‍රෙෂන් තරම් හොඳ. ඒ කියන්නේ නිකන් නළුවෙක්ව නිකන් කියන්නේ නළුවව චැලෙන්ජ් වෙනවා නළුවා නිතරම චැලෙන්ජ් වෙන්න පටන් ගන්නවා ඉම්ප්‍රොවයිසේෂන් ඇතුලේ. ඒක ඇතුලේ යාට සෑහෙන දේවල් ටිකක් අත්හදා බලන්න හොයාගන්න පුළුවන් වෙනවා. මේ එතකොට ශානා හිතන්නේ ওই ඉම්ප්‍රොවයිසේෂන් ස්කිල් එක. දැන් අපි සමහරක් වෙලාවට දැකලා තියෙනවා වැඩ කරන්න ගියාට පස්සේ මේ මුලින්ම හම්බෙන අය කියන්නේ අපි තුමු දැන් අද ආවා කියලා අපිත් එක්ක ඉම්ප්‍රොවයිසේෂන් එකක් අපි තුමු ක්ලාස් එකකට කෙනෙක් ආවා ළමයි කට්ටියක් ආවා ඒ ළමයි කට්ටියකින් එක්කෙනෙක් ඉන්නවා ඉම්ප්‍රොවයිසේෂන් එකක් කරද්දී එයාගේ ඉම්ප්‍රොවයිසේෂන් එක බලන් ඉන්න ආසයි. ඒත් අලුත් දේවල් ටිකක් ගේනවා. හරිද? ඒත් එයාව අදම තමයි අපිට මුණ ගැහිලා තියෙන්නේ. යම් විදිහකින්. හරිද? එතකොට ඒ වගේම තව කෙනෙක් හම්බෙන්න පුළුවන් එයාට තාම ඒක අහුවෙලා නැහැ. හරි. එයාට මේක තේරෙන්නේ නැහැ. ඉම්ප්‍රොවයිසේෂන් ස්කිල් එක කියන්නේ හරිද? මේ හැකියාව මේ කුසලතාවය නැචරල්ම එන එකක්ද? එහෙම නැත්නම් එහෙම නැති කෙනෙකුට ට්‍රේන් වෙලා ගන්න පුළුවන් එකක්ද? ඔව් මට හිතෙන්නේ හැමෝටම ස්වභාවිකව යම්තාක් මට්ටමකට තියෙනවා. හරිද? එතකොට කොයි වෙලාවක හිතන්න ඕනේ නැහැ. එතකොට ඒක ඒ මට්ටම අඩු හින්දා මට ඉම්ප්‍රෙෂන් හොඳට කරගන්න බැරි වගේ හිතන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේ වැදගත්ම කාරණේ තමයි අභ්‍යාසගත වීමේදී මම කියන්නේ හොඳ ට්‍රේනර් කෙනෙක්ට හම්බුනොත් හොඳ කෝච් කෙනෙක්ට හම්බුනොත් එන අභ්‍යාසලාභියව අනිවාර්යෙන් ඉම්ප්‍රෙෂන් ස්කිල් එක කියන ඒ ඉම්ප්‍රෙෂන් කරන්න ඉස්සෙල්ලා එයාට තියෙනවා තව අභ්‍යාස ටිකක් ඔය කියන මේ නොහැකියාව තියෙන්නේ ඉම්ප්‍රෙස් කරන්න නොහැකිකම තියෙන්නේ අපි මෙහෙම අවුරුදු ආපු ගාම පළවෙනි පාර ඉම්ප්‍රෙස් කරන්න දාන්න ඉස්සෙල්ලා එයාට තියෙන වෙනම අභ්‍යාස ටිකක් ඒ ඉම්ප්‍රෙස් කිරීමට සඳහා ස්කිල් එක හදාගන්න අරගන්න ඕන කවුළු ටිකක් මම හිතන්නේ ඒකට තියෙන වෙනම එක්සර්සයිස් ටිකක්. ඒතකොට දැන් නිලා එතන හිතන්න පුළුවන් දැන් රංගපෑම් ඉගෙන ගැනීම සඳහා ඉම්ප්‍රෙෂන් කරන්න යනවා. ඊට පස්සේ දැන් ඉම්ප්‍රෙෂන් කරන්න ආයෙත් ගෙනවා. හැබැයි ඒකේ ප්‍රතිඵලයේ තියෙන්නේ මම අර කියන වැදගත්කම ඉම්ප්‍රෙසේෂන් හොඳට ක්‍රීමේ වැදගත්කම තමයි බලපන්න අන්තිම රංගනයට නළුවාට. එතකොට අපි ඇත්තටම ඉම්ප්‍රෙසේෂන් කරන්න ඉස්සෙල්ලා ඒකට ඕන ස්කිල් එකට අවශ්‍ය මූලික දේවල් ටික කරගත්තොත් තමයි ඉම්ප්‍රෙසේෂන් හොඳට කරගන්න පුළුවන් වෙන්නේ. ඒක ඉතින් හොඳට කරගන්න තරමට මම හිතනවා රංගනයේදී හම්බෙන නළුවට හම්බෙන මෙවලන් ටික හරි වැඩි. එතකොට මම කියන්නේ කාට හරි බැරි නම්
බැරි නෑ ස්වභාවයෙන් හැමෝටම යම් තාක් පුළුවන්. හැබැයි මම කියන්නේ ඉම්ප්‍රෙෂන් කරන්න ඉස්සෙල්ලා ඒකට තියෙන අභ්‍යාස ටිකක් ඒ අභ්‍යාස ටික අවංකව හරියට කරොත් මම හිතන්නේ බැහැ කියලා හිතන් ඉන්නාගේ ඉම්ප්‍රෙෂන් ඉතා ලස්සන වෙනවා මේ අර අභ්‍යාස ටික හරියට කරගත්තට පස්සේ. රයිට්. ඒ සමහරක් විට අර අපි මම කියපු පළවෙනි ළමයාට සමහරක් විට මොනියම් හෝ විදිහකින් සමහර කවුල් වෙරිලා ඇති. ඔව්. මොකක් හෝ විදිහකින්. යාගේ ජීවත් වෙන පරිසරයත් එක්ක. හැබැයි එහෙම නොවන කෙනෙක්ට ඕනනම් තමයි කවුල් ටික අරගන්න පුළුවන්. ඔව් ඒකට පොඩි එකක් තමයි කියන්නේ. එතකොට දැන් ඔහොම කියද්දිම තේරෙන්නේ නැතිනේ. එතකොට නළුවෙක් වුණාම නිකන් හොඳට කියවලා තියෙන්න ඕන සමාජයෙන් දැනුමක් තියෙනවා වගේ ඒව ටිකක් කියනවනේ. එතකොට ඒක ලේසි කියලා. දැන් එතකොට අපි ඔය කියන්නේ කවුළු ටික ඇරලා තියෙනවා කියන්නේ එහෙම අයගේනේ. උන් දන්න පොඩි ජීවිත අත්දැකීම් වැඩි. එතකොට එක එක සිටුේෂන් වලට මුහුණ දීලා තියෙනවා. ඒකින්ද උන්ට ඒක පුළුවන්. හැබැයි කවුරු හිතනවා නම් මේ කරුණ මම පොත්පත් කියලානේ මේවත් එක මට රඟපාන්න බැරි වගේ හිතනවා නම් මම කියන හොඳම උදාහරණේ හොඳම චාම් ගන්නේ හිතන්න ඕනක තමයි නැහැ. ඉම්ප්‍රොවයිසේෂන් වලට කලින් තියෙන එක්සයිස් ටික හරියට කරගන්න ඒකට අවංකව මූණ දෙන්න. එතකොට මම කියන්නේ මම අර කියන ලබා ගන්න බැරි අත්දැකීම් ටික ඉම්ප්‍රොවයිසේෂන් අතරේ ලබා ගන්න පුළුවන්. මට කියන්නේ මම කියන්නේ පොත්පත් කියවලා හරි මේ සමාජේ මට හම්බෙන්නේ නැති තත්ත්වයක්. ඊටාම කියන්නේ හිතා ගන්න බැරි තැන් වලට අමර කිව්වගේ ඒක ඒ මොහොතේ අනිකත් එක්ක සිද්ධ වෙන දෙයක් නේ. ඒතකොට යන මට්ටම. එතකොට ඇක්ටිං කෝච් දෙන මේ ස්ටෙප් ටික ඒවත් එක්ක යන්න තියෙන දුර හරි වෙනස්. එතකොට ඒ අත්දැකීම් ටික මම හිතන්නේ ජීවිතේක බා ගන්නත් බැරි දේවල් ඊට පස්සේ රඟපාන්න ගිහිල්ලා පිටපතක් හම්බෙද්දිත් එතකොට ඒ දැන් ටික ලබලා ඉවර ඉම්ප්‍රෙෂන් එක ASCII ඒ වගේ මම කියන්නේ කාට හරි අත්දැකීම් මදි කියලා හිතනවා නම් රඟපාන්න ස්කිල් එක මදි කියලා හිතනවා නම් ඒක කිසි ප්‍රශ්නයක් නෑ. මම කියන්නේ ඒකට හොඳම උත්තරේ ඉම්ප්‍රෙෂන් ඒකටත් ස්කිල් එක හැදෙන්න පුළුවන් එක ASCII. රයිට්. හරි. එතකොට ශානා මේක දැන් අර අපි කලින් කතා කරපු එකේම යම් විදිහකින් ඇත්තටම කියවිලා තියෙනවා. නමුත් මම ඒක අරගෙන මොකද ඊවර සමහරක් වෙලාවට ප්‍රශ්න විදිහට එන එකක් හින්දා මම නිකන් අහන්න. ස්ක්‍රිප්ට් එක වැඩ කරන අලුව ඉන්නවනේ. හරිද? ඔව්. එතකොට ඒ කියන්නේ ඒගොල්ලෝ එහෙම අපි හිතමුකෝ ඒක ඒගොල්ලෝ එහෙම පුහුණුවක් ඇතුළේ ඉම්ප්‍රොවයිසේෂන් වල වැඩ කරලා නැහැ. හරිනේ? පිටපතක් එක්කම තමයි බොහෝ වෙලාවට වැඩ කරන්නේ. හදලා දීපු ටෙක්ස්ට් එකක් ඇතුලේ. ඒ ටෙක්ස්ට් එක ඇතුලේ වැඩ කරන නළුවෙක්ට ඉම්ප්‍රොවයිසේෂන් වල වීක් වෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් අපි හිතමු ෆේල් වෙන්න පුළුවන්ද? යාට ඒක කරගන්න බැරි වෙන්න පුළුවන්ද? ඒකට අරකේ බලපෑමක් තියෙනවද? මොකද හිතෙන්නේ? එයා ඉම්ප්‍රෙෂන් කරන්න ගියොත් ඒක පළවෙනි කාරණේ තමයි මම හිතන්නේ මම අර කිව්වාගේ රංගන අභ්‍යාස විදිහට ඉම්ප්‍රෙෂන් කරද්දී මට හිතන්නේ ඒක ගැටලුවක් නෑ. ඒකට සඳහා ඒකන අභ්‍යාස කරන්නේ. හැබැයි මම අර කිව්වේ මේ ඉම්ප්‍රෙෂන් කරනවා කියලා පර්ෆෝමන්ස් විදිහට. ඒතකොට මම කියන්නේ පිටපතක විතරක් වැඩ කරපු නළුවෙක් ඒ පර්ෆෝමන්ස් වලට යන්න හොඳ නෑ. එයාට ප්‍රැක්ටිස් එක අනිවාර්යෙන් ඕන. එතකොට මේ හැබැයි මම ඉස්සෙල්ලා කිව්වා වගේම කවුරු පිටපතත් එක්කම දිගටම කාලයක් වැඩ කරලා තියෙන කෙනෙක් ඉම්ප්‍රෙසේෂන් කරන්න ආවට පස්සේ අර මම ඉස්සෙල්ලා කිව්වා වගේම නිලා ඒ කියන්නේ අර පෙර පුහුණු ඕනමයි ඉම්ප්‍රෙෂන් ස්කිල් එක ඩෙවලොප් කරගන්න එක ඉම්ප්‍රෙෂන් කරන්න ඉස්සෙල්ලා ඒකට ඒක ලබා ගන්න සිද්ධ වෙනවා. හැබැයි මම කියන්නේ එහෙම පිටපතක් එක්කම වැඩිපුර වැඩ කරපු කෙනෙක් අතින් මම දැකලා තියෙන අත්දැකීම් මොනව වෙන සිද්ධ වෙන දෙයක් තමයි එයාට පුරුදු පිටපතක්නේ. එතකොට එයා ඉම්ප්‍රෙෂන් කරන්න ගත්තට පස්සේ මම අර කිව්ව මූලික කාරණේ තියෙන ඉම්ප්‍රෙෂන් වල පළමු අත්දැකීම සහ එහා පැත්තෙන් එන ප්‍රතිචාරය මත කොට නැගීම. ඒක යාට මිස් වෙනවා. එයාලා ඉම්ප්‍රෙෂන් ASCII දෙබස් කියන්න ගන්නවා. අර මම කිව්ව පළමු අත්දැකීම ඉඳලා ඊළඟ මොහොතේ යන්නේ නැතුව එයාට අර තියෙන ප්‍රැක්ටිස් එකත් එක්ක තියෙන පිටපතක් එක්ක වැඩ කරලා මෙහෙම අපි ඉම්ප්‍රෙෂන් කරද්දිත් අපි වර්ක්ෂොප් එකේම කට්ටිය ඉඳන් බලන් ඉන්නවනේ. එතකොට යාට ප්‍රැක්ටිස් එකක් තියෙන ඔඩියන්ස් එකක් ඉද්දී පිටපතේ රචකයා ලියලා තියෙන ලස්සන වචන ටිකක් ගැලපෙන වචන ටිකක්. ඒතකොට එයා try කරනවා සමහරවිට මේ ඒ වචන කියන්න. ඒතකොට ලස්සන වචන කියන්න මේක දෙබස පොඩි රයිම් කරන්න ගැලපෙන දෙබස් කියන්න වගේ වලට උත්සාහ කරපුවම ඇත්තටම ඒතකොට ඉම්ප්‍රෙෂන් එක සාර්ථක නැහැ. මේ එහෙම ප්‍රශ්නයක් වෙනවා පිටපතේ ගොඩක් වැඩ කරලා ආපුවාම ඉම්ප්‍රෙෂන් වලදී. මම කියන්නේ බයි ඒක කඩා ගන්නත් තියෙන හොඳම එක ඉම්ප්‍රෙෂන් කරන එකම තමයි. මොකද මේ ගොඩක් වෙලට තනියම නෙමෙනේ. ඔව්. එතකොට අපි ඒ කොච්චර විදිහට මේ නිකන් දෙබස් ලස්සනට කියන්න ගත්තත් එහා පැත්තේ ඉම්ප්‍රෙස් කරන කෙනා ඇත්තට මේක චැලෙන්ජ් කරොත් ඒක කැඩෙනවා. ඒකට යාට තවදුරටත් බැරුව යනවා මේ අර ලියපු දෙබස් කියනවා වගේ කියමින් ඉන්න බැරුව යනවා. අනික තමයි ඉම්ප්‍රෙෂන් එක ASCII ෆේල් වෙනවනේ. ඒත් මම කියන්නේ මේ පුහුණුවේදී ඒ ෆේල් වෙන එක ඒ ලබන අත්දැකීම එතකොට ඒකම තමයි මේ කියන්නේ පිටපතක් එක වැඩ කරලා ආපු කෙනෙක් වුණත් එතෙන්ට ඇවිල්ලා මෙහෙම ඒක කරගන්න බැරුව ගිහිල්ලා මම පිටපත විදිහට දෙබස් කියන්න ගියාම ඉම්ප්‍රයිස් වෙන්නේ නැහැ කියලා දැනගත්තට පස්සේ තමයි මම හිතන්නේ යාට වෙන මානෙන් හොයාගන්න වෙන්නේ. ඒතර මම හිතන්නේ මේ
පළවෙනි කාරණේ තමයි පිටපතක් එක්ක වැඩ කරපු කෙනෙක් ඉම්ප්‍රෙෂන් කරන්න එන්න ඕනේ නැහැ නෙමෙයි එන්නම ඕන. එතකොට එයාට ඇත්තටම වෙන chance එකක් තියෙනවා ලොකු chance එකක්. ඔයා කියන වගේ වරදින්න පුළුවන්. ඒ වරදින එක මගේ ප්‍රශ්නයක්. right. දැන් එමු කුඩියන් අපේ ඉවත් තව දාන්න පුළුවන් අපේ අත්දැකීම් දාන්න පුළුවන්. දැන් ඔය අපි ඉම්ප්‍රොවයිසේෂන් කිරීමේ වාසියක් එහෙම නැත්නම් ඒක දින හොඳ පැත්තක් ගැන තමයි මම දැන් මේ කතා කරන්නේ නේද? කතා කරා වගේ මේ ස්ටේජ් එකේදී හරි අපි ස්ටේජ් එක පැත්තෙන් ගමුකෝ. අමතක වීම වෙලා තියෙනවද? ඒ කියන්නේ අපි කියන්නේ සුදු කොළ පේනවා කියලා. කර ගියා ගන්න දෙයක් නැති වෙන්නේ එතන. නිකන් පේනවා නිකන් අර එදාට නිකන් නේද? ඕනනම් ගොක්කොලත් පේනවා දැන් ඉතින් අර මොනවාද බීම බෝතල් කඩලා නිකන් මල ගෙදර වගේ දැන් ඉතින් ගොඩක් ලෑස්ති වෙලා. ගොඩක් හරි කියන ඩයලොග් බුකුත් මතක නැහැ. සුදු පාට කොළයක් තමයි පේන්නේ. වෙලා තියෙනවද උනාට පස්සේ ඇත්තටම ඕක අර අපි කියන්නේ මම ඒක ගොඩ දාගත්තා කියලා. ඒකට එක්තරා විදිහකින් අපි ඔය කතා කරපු එකේ වටිනාකමකුත් තියෙනවා. එහෙම වෙලා තියෙනවද? මොකක් හරි මතක එකක් තියෙනවද? නැත්නම් ඒක කොහොමද ගොඩ දාගත්ත විදිහක් තියෙනවද? එහෙම නැත්නම් මාත් එක්ක රඟපාන අනිත් නළුවට උනාට පස්සේ මම ඒක දැකලා තියෙනවද? මොකද නිකන් ඔයාලට දෙන්නේ. එහෙම අත්දැකීම. ඇත්තටම මම කියන්නේ මගේ අත්දැකීම නහන්නේ. මම නාට්‍ය හරි රංගනේ හරි හදාරන්න ගත්තට පස්සේ මට දෙබස් අමතක කරලා නෑ ස්ටේජ් එක. පාසල යන කාලේ හදාරන්න ඉස්සෙල්ලා වෙලා තියෙනවා ගොඩක්. හරිද? මේ හදාරන්න ගත්තට පස්සේ මම මට ඒක සිද්ධ වෙලත් නෑ මම ඒක සිද්ධ වෙන්න දෙන්නෙම නෑ. එතකොට මම කියන්නේ ඉම්ප්‍රොයිස් කරන්න ස්කිල් එක පාවිච්චි කරන්න ඕනේ නාට්‍ය වැරදුනම කොට දාන්න නෙමෙයි. ඒක ඉතා වැරදි මම කියන්නේ. මගේ පෞද්ගලික ආකල්පය ඒක ඉතා වැරදි. එහෙම කරන්න හොඳ නෑ. ඉම්ප්‍රෙෂන් තියෙන්නේ මේ හදාගත් පිටපතක් ඩිරෙක්ෂන් ටිකක් එක්ක තියෙන මෙහෙම මේ ෆයිනල් කරපු ප්‍රොඩක්ෂන් එකක වෙන වෙන දේවල් කරන්න පාවිච්චි කරන එකක් විදිහට ඉම්ප්‍රයිස් කරන එක ගන්න එක ස්කිල් එක ගන්න එක ඉතා වැරදි. මේ එකට එකඟ නැහැ. ඒ නිසා අපි ඒ වැඩේ කරන්නේත් මේ ඩිරෙක්ටර් කැමැත්ත අනුව අපි කලින් ලෑස්ති වෙච්ච පොසිෂන් වල. එතකොට ඒක වෙනස් වෙනවනේ. එතකොට මේ මම කැමති නැහැ ඒක කරනවට. ඒකට තමයි මම අර කිව්වේ ඉම්ප්‍රෙෂන්ම කරන වෙනම මේ ප්‍රොඩක්ෂන් තියෙනවා. පර්ෆෝමන්ස් තියෙනවා. එතකොට ඒකදී ඒක කරන්න පුළුවන්. ඒකනේ කරන්නේ ඒක. ස්ටේජ් එකේ ආදාළ පිටපතකට නාට්‍යයක් කරද්දී රියසල් කරලා කරන එකදී ඉම්ප්‍රෙෂන් කරන එකට මම කැමති නෑ. ඒක වෙන්න ඕන එකක් නෙමෙයි. ඉම්ප්‍රෙෂන් කරන්න ඕනේ, ඉම්ප්‍රයිස් කරන්න ඕනේ එක මේ රියසල් ටයිම් එකේදී. ඒතකොට රියසල් ටයිම් එකේ ඉම්ප්‍රයිස් කරලා වැරදිලා අලුත් දේවල් කරලා නතර කරලා එහෙම ඉම්ප්‍රයිස් කරලා හදාගන්න එක ෆික්ස් කරලා පස්සේ පර්ෆෝමන්ස් එකේදී ඉම්ප්‍රයිස් කරන්න බෑ. ඔව්. ඒ කියන්නේ ශාන දැන් මම කියන්නේ මේ වගේ එකක්. අනිත් කෙනාට වැරදුනොත් වගේද? ඔව් නෑ. ඒ කියන්නේ මේ වගේ දැන් අපි හිතමුකෝ දැන් කොහොමත් අපි මොකක් කරේ හදාගත්තා කියලා. අපි රංගපාන අපි එකඟ වෙලා අධ්‍යක්ෂකවරයා එක්කයි ඊට පස්සේ මගේ සපෝට් එකෙන් අනිත් නළු නිලියන් එක්ක අපි ගොඩනගා ගන්න ඕනේ යම. එතකොට අපි දන්නවා අපි හිතමුකෝ මම මේ කියන දේ අපි හිතමුකෝ දැන් මට දෙබස් මුකුත් අමතක වෙන්නේ නැහැ. කිසිම ගැටලුවක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි මට නිකන් ඔන්න මම මේ ඔයා කියන එකත් එක්ක කියන්නේ. හැබැයි මොන මට නිකන් ස්ටේජ් එකට හරි මොකට හරි ගියාට පස්සේ නිකන් හිතනවා මේ පොඩි වැඩ කෑල්ලක් දාන්න ඕන. අරයට පෙන්නපු නැති එකක් මම කරන්න ඕන. අරු චුට්ටක් අනාථ වෙයි. ඉදපන්කො මම උට දෙන්නම් වගේ මොකක් හරි පහන් සංවේගයක් මතුවෙලා මොකක් හරි එකක් කරනවා. එතකොට එහා පැත්තේ ඉන්න නළුවත් ඒ මොහොතේ තමයි දකින්නේ මේ මොකක්ද අප්පා මේ කරන්නේ මේ කවදාවත් මෙහෙම මම දැකලා නැහැ නේ මෙයාගේ වගේ එකක් තියෙනවා. හරි. එතකොට මට හිතෙන්නේ ඒක ඇත්තටම කරන්න ඕනේ නැහැ. ඔව්. ඒ ඉම්ප්‍රොයිසේෂන් කියන එකේ ඔන්න අර ඔයා කියන වගේ එක වැරදි අන්තයකට යන එකක්. ඒ කියන්නේ ඒ විලාවේ හිතනවා මම දෙන්නම් වගේ එකක් කියලා. ඒක නේ කලින් කරන්නේ නැහැ. පස්සේ කරන එක. හරි. මං කියන්නේ උදාහරණයක් මට වෙලා තියෙන. ඩයලොග් අමතක වෙනවා. හරිද? වෙන්නත් පුළුවන් නේ. හරිද? මොකක් හෝ හේතුවට ඩයලොග් එකක් අමතක වෙනවා. එතකොට ඩයලොග් එක අමතක වුණාට පස්සේ දැන් ඔන්න මට සිද්ධ වෙනවා මේක වේදිකාව තුල නම් ප්‍රේක්ෂකාගාරයක් ඉස්සරහා මොකද්ද මං කරන්නේ කියලා. හරිද? එතකොට මම මෙන්න මෙතනදී ගන්න තීරණයට මම මෙතනදී නළුවෙක් විදිහට අනා ගන්න නැතුව මම මෙතන මොකද්ද කරන්නේ කියන එකට ඔව්. අර ස්කිල් එක බලපාන්නේ නැද්ද? බලපානවා. ඔව්. ඒ වගේ වෙලාවක ඇත්තටම මට වුණොත් මම කියන්නද? මට වුණොත් එතකොට මේ මම කියන්නේ ඉම්ප්‍රොයිසේෂන් හොඳට ප්‍රැක්ටිස් කරලා තියෙන ඒ ස්කිල් එක මෙහෙම වැඩිපුර තියෙන ඒ විශ්වාසය තියෙද්දි මම ඇත්තටම දන්නවා ඉම්ප්‍රෙෂන් කරලාම
මම සහ එහෙම කරන අභ්‍යාසගත වෙන කෙනෙක් දැනගන්නවා අනිවාර්යෙන්ම මේකෙදී අර මම කියපු ප්‍රේක්ෂකයාට මේක මෙබලි සිද්ධ වෙන ගන්න මේ වැරදුනා වගේ එකක් හිතෙන්නේ නැතුව මම කරගෙන ස්පොන්ටිනිටි තියාගෙනම ඉන්න සහ නැත්තම් ඊළඟ දේ කරන්න. ඒකට ඒක ඉතාම වැදගත්. ඒක ඉම්ප්‍රෙෂන් කරලා තියෙන සහ ඒ ස්කිල් එක හොඳට තියෙන කෙනෙක්ට පුළුවන්. ඔයා කියනා වගේ මේ ඒකෙම වැරදුන්නේ නැහැ සහ ඒකට හානියක් නැහැ. ගලාගෙන ආපු එනර්ජි එකට හානියක් නැති වෙන්න සහ අනේකාටත් හානියක් නැති වෙන්න. දැන් ඇත්තටම අපි මේ ඉම්ප්‍රෙෂන් කරද්දි කරන්නේ අනිකත් එක්ක එයා මත කොට නැගි මෙහෙම උඩට යන එකනේ. ඔයිට අමතරව මේ නිකන් මම ඔකට තව කැලලක් එකතු කරන්නම්. ඉම්ප්‍රොයිසේෂන් වලදී ටිකක් කාලයක් යද්දී අපිට හම්බෙන පොඩි ප්‍රැක්ටිස් එකක් මම ඒක අස්සේ ඉඳගෙන මම ඊළඟ මොහොත ක්‍රියේට් කරනවා නැත්නම් එමේ අත්දැකීම් පළවෙනි අත්දැකීමෙන් ඊළඟ මොහොත ක්‍රියේට් කරනවා වගේම අනේකාව ඉම්ප්‍රොයිස් කිරීමේ හැකියාවක් ඒක ඉබේටම එනවා දිගට ඉම්ප්‍රෙස් කරද්දී. ඒතර මම හිතන්නේ ඒ හැකියාව තියෙද්දි මම දැන් ස්ටේජ් එකේ අනිත් එක්කනව තමවරු විදා ගන්න නැතුව තමනුත් තමවරු වැටෙන්නේ නැතුව මම හිතන්නේ ඉන්න පුළුවන් වෙනවා. ඉතා හොඳට මේ හැබැයි මම කියන්නේ ඒක වෙන්න දෙන්න එපා කොහොමවත් ස්ටේජ් එකේ. ඔව් නමුත් වෙන්න පුළුවන් එකක් ඉන්න. ඔව් ඒක මට හිතෙනවා මේ ඒකට තමයි try කරන්නේ නොවී තියාගන්නම තමයි try කරන්නේ. නමුත් ඉතින් අර නේද සමහරක් වෙලාවල් තියෙනවා අපි නොහිතන වෙලාවල් වල ඒක වෙන්නත් පුළුවන් කියලා මට හිතෙනවා. නිල අනිත් එක තමයි මේ අනිත් කෙනාට දැන් මම හොඳට කරන් ගිහලා අනිත් කෙනාට වරදින්න පුළුවන්. ඔව්. ඒ වගේ වෙලාවක හිතන්න පොඩ්ඩක් දැන් මට නෙමෙයි වැරදුනේ. හරිද? අනිත් කෙනාට තමයි සමාහට ඌ හොඳට කරගන්න වැරදුනත් ඊට පස්සේ මටනේ තියෙන්නේ. මම ඒක ගැන ඔව් ඒක ගැන හිතන්න ගිහිල්ලා වැරද ගැන හිතන්න ගිහිල්ලා එතකොට මම මගේ එක අවුල් කරගන්න ඕනේ නැහැ නේ ඇත්තටම. එහෙම ඕනේ නැහැ නේ. මම කියන්නේ ඒක පෞද්ගලික නළුවටත් හානියක් නිෂ්පාදනයටත් හානියක්. එහෙම වෙනවම. එතකොට ඇත්තටම ඉම්ප්‍රෙෂන් හොඳට ප්‍රැක්ටිස් කරලා තියෙන ඒ ස්කිල් හොඳට තියෙන කෙනෙක්ට පුළුවන් අනිත් කෙනාට වැරදුනහමත් ඒක අස්සෙත් තමන් එක තියාගෙන මේ සිටුේෂන් එක තියාගෙන මේ ඉන්න ඊළඟ මොහොත එනකම්. හරි ශානා අපි ගන් අන්තිම හරියට එන්නේ. අපි නළුවෝ පුහුණුව කියන කාරණේදී නළුවෝ පුහුණු වෙනවා කියන කාරණේදී මේ නිකන් මම දැකලා තියෙන එකක් තියෙනවා. සමහරක් වෙලාවට සමහරක් ඇක්ටිවිටීස් කරන්න ගියාට පස්සේ නළුවෝ හුඟක් හිතන්න පටන් ගන්නවා. හිතනවා. හුඟක් හිතනවා. හරිද? මේක ගැන මගේ ඔළුවේ ඇති වෙච්ච ප්‍රශ්න තියෙනවා. මේක කොහොමද වැඩ කරන්නේ කියලා. ඔයාට මොකද හිතෙන්නේ? හුඟක් හිතන්න ගියහම රඟපාන්න පුළුවන්ද? මට හිතෙන්නේ ඒකට උත්තරේ මේ මට හිතෙන උත්තරය රංගපාන්න කලින් තමයි ගොඩක් හිතන්න ඕනේ. හරි. රංගපාන මොහොතේ හුඟක් හිතන්න ඕනේ මම හිතන්නේ නළුවා නෙමෙයි. ඒ චරිතේ විදිහට තමයි හුඟක් හිතන්න වෙන්නේ. ඔයා කියන ප්‍රශ්නේ ඉන්නේ මම හිතන්නේ ඊලා අපි රංගපාන්න ගියාට පස්සේ කියන්නේ මම රංගපාන්න ගියාට පස්සේ මම ශානක විදිහට හිතන්න ගන්නවා. ඒක මම කියන්නේ ඒක කරන්න ඕනේ කලින්. කියන්නේ රංගපාන මොහොතට කලින්. මම මේ කියන්නේ පිටපතක් එක්ක ඉම්ප්‍රෙෂන් කරද්දී නෙමෙයි. ඔව්. පිටපතක් එක්ක වැඩ කරලා මෙහෙම අවසාන නිෂ්පාදනයක් අපි මෙහෙම පෙන්වන වෙලාවට නැත්තම් ස්ක්‍රීන් එකේ රංගපාන වෙලාවට මට හිතන්න මම හිතන්නේ කියන්නේ ඒක තමයි මට ජය ගන්න ඕන අභියෝගිත. මම හිතන්න කැමති මම කියන්නේ හිතන්න ඕනේ අදාළ චරිත විදිහට මිසක් ශානක හරි මේ නළුවා විදිහට නෙමෙයි. යම් ටෙක්නිකල් කාරණා ටිකක් තියෙනවා නළුවෙක් විදිහට මෙහෙම ඒ හිතන ඒ කියන්නේ රංගපානස හිතන්න ඕන. හැබැයි මම කියන්නේ සිතුවිලි මෙහෙම එන්න ඕනේ අර චරිත විදිහට. ඒතර නළුවා විදිහට හිතන ටික ඉවර කරලා තියෙන්න ඕන. එන්න ඉස්සෙල්ලා. මම මේ ඒතර ආගේ ප්‍රශ්නේ නිලා මම උත්තරේ තියෙන්නේ හුඟක් හිතන්න ගියම රංගපාන්න බෑ නෙමෙයි. රංගපාන්න කලින් රංගන ගැන හුඟක් හිතන්න ඕනේ. චරිත ගැන ගොඩක් හිතන්න ඕන. බෑ රංගපාන්න මොහොතේදී නළුවා විදිහට ගොඩක් හිතන්න ඕනේ නැහැ. පැහැදිලි. මේ අපි ඕක දැම්මොත් මෙහෙම මේ වගේ පැත්තකට මම කියන්න. ඒකයි මම නිකන් අර පොඩ්ඩක් මේ පොඩි ෆෝකස් එකක් නිකන් හදා ගන්න උනේ නළුවා පුහුණු වෙනවා කියන කාරණේදී. හරිද? දැන් අපි හිතමුකෝ ඔයා කියන වගේ ඔය ඇත්තටම රංගපාන්න ගියා රංගපානකොට හුඟක් හිතලා බෑ කියන උත්තන්න ඕනේ නේද? කලින් වැඩ කරන්න ඕන. දැන් රංගපානකොට රංගපාන්න පුහුණු වෙන කාල සීමාවෙදී අපි රංගපාන්න දේවල් හැම්බෙන උදාහරණයකට අපි ඉම්ප්‍රොයිසේෂන් වලට සම්බන්ධ කරලා ගමුකෝ. මෙන්න මෙතනදී මම දැකලා තියෙනවා සමහරක් අය හුඟක් හිතන්න පටන් ගන්නවා. ඒ සෑහෙන්න හිතනවා. ඒ කියන්නේ මේ ලෝකේ තියෙන මේ හොඳම එක කරන්න යනවා වගේ මට්ටමින් හිතනවා කියලා හිතුවා.
මේක නළුව ඒක වාට හිතෙන්නේ මොකද නළුකාර්යයේදී ඒක මම ඉම්ප්‍රොවයිසේෂන් වලට කිට්ටු කරලා අහන්නේ එක්තරා විධික්‍රමයක් විදිහට මේක නළුවෙක්ට ඩැමේජ් වෙන්න පුළුවන්ද එහෙම නැත්නම් ඒක කමක් නැද්ද නෑ ඉම්ප්‍රොවයිසේෂන් වලදී මම හිතන්නේම ගොඩක් හිතන්න බෑ හිතන්න ඕනේ නැහැ ඒකෙදි අර මම ඉස්සෙල්ලා පොයින්ට් අවුට් කරා මතක දන්නේ පළමු අත්දැකීම ඒ මොහොතේ කියන්නේ ඒක පළමු අත්දැකීම දැන් කියන්නේ තප්පරෙන් තප්පරේ පළමු අත්දැකීමක් කියනවනේ ඒ පළමු අත්දැකීමම තමයි මුණ දෙන්නේ. ආයේ ඒක හිතලා වෙනස් කරන්න බෑ. ඒතකොට ඉම්ප්‍රෙෂන් එක සාර්ථක නැහැ. පළමු අත්දැකීම සහ අනිකාගේ ප්‍රතිචාරය. ඒතකොට මේ ප්‍රතිචාරය ආය පළමු අත්දැකීම වෙනවා. ඒතකොට ඒකට රියැක්ට් කරනවා සහ ඒ මත කොට නැගෙනවා මිසක් ඒක හිත කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඉතින් මම හිතන්නේ ඉම්ප්‍රෙෂන් වලදී හිතන්න ඕනේ නැහැ. මොනවාද කියන්නේ මොනවාද කරන්න කියලා මම කියන්නේ හිතන්නේ නැති තරමට තමයි ඒක සාර්ථක වෙන්නේ කියලා. එතකොට මම කියන්නේ ඒ අත්පත් වෙන කියන්නේ මේ වාසිය තියෙන නළුවෙක්ට ඉම්ප්‍රෙෂන් කරද්දි ඒ වාසිය අත්පත් වෙන්නෙම වැඩි හිතන්නේ නැතුව මේ පාඨමාලාවේ හැරි නැත්නම් ඒ පුහුණු සැසියේ ඉන්න ඇක්ටිං කෝච් එක ටික කරාට පස්සේ මම හිතන්නේ මුහුණ දෙන එක තමයි හොඳ වැඩේ හිතන්නේ නැතුව. ඔව් මොකද මේ මම දැකලා තියෙනවා සමහරක් වෙලාවලදී ඒ කියන්නේ අර ඒකේ තියෙන මැජික් එක තියෙන්නේ ඉම්ප්‍රොවයිසේෂන් වල තියෙන මැජික් එක තියෙන්නේ ඇත්තටම තල්ලු කරාට පස්සේ දැන් කරන්න. එතකොට නළුවව අභියෝගයට ලක් වෙන්නේ ඒකනේ නේද දැන් සාහනිලා කියන්නේ හිතන්න ගත්තට පස්සේ මම යන්න අකමැති පරාසයන් වලට මම යන්නේ නෑනේ ආයි හිතන්න ගත්තට පස්සේ හිතන්නේ නැතුව පළුණක් දෙන මුණ දෙනවා තමයි මම එක එක පරාසයන් වලට මේව යන්නේ ඉම්ප්‍රෙෂන් එතකොට තමයි අපිට මම අර කියන අත්දැකීම හම්බෙන්නේ කියන්නේ මම හිතන්නේ නැති මට කවදත් මගේ තියෙන ඇටිටියුඩ් හරි මගේ තියෙන සිතුවිලිත් එක්ක මට හම්බෙන්නේ නැති විවිධ අත්දැකීම් වලට යන්න පුළුවන් තියෙන ලොකුම අවස්ථාව තමයි ඉම්ප්‍රෙෂන් ඒක වෙන්නෙම මම හිතන්නේ නැතුව යන ගියාම තමයි ඒතර තමයි මම හිතන්නේ නැති මානන් වලට හිතන්නේ තැන් වලට යන්න පුළුවන් වෙන්නේ එතකොට ඔයා කියන අර ලස්සන ඉතින් මැජික් වගේ ඉම්ප්‍රෙෂන් හැදෙන්නෙම හිතන්නේ නැතුව කරන්න ගියාම තමයි. රයිට් අපි අද කතා කරේ ඉම්ප්‍රොවයිසේෂන් ගැන ඒක මොකද අපිට හිතුණා නිකන් ඒක වැදගත් කියලා අපි මේකදී අර නළු කාර්යයේදී ඒක පුහුණු වෙනකොට භාවිතා කරන එක දේවල් තියෙනවා. ඉතින් ඒකෙන් එකක් තමයි ඉම්ප්‍රොවයිසේෂන් කියලා කියන්නේ. ඒක ගැන තමයි කතා කරේ. අන්තිමට නිකන් මම අර ප්‍රදීප් එක්කත් කතා කරනකොට නිකන් පොඩි ප්‍රශ්නයක් ඇහුවා මේ ඔයා හිතන්නේ නේ එක දෙයක් කියන්නේ ඇති නළුවෙක් වෙන්න ඉන්න කෙනෙක් නොකල යුත්තේ මොකද්ද? ඒ කියන්නේ ගොඩක් දේවල් තියෙන පුළුවන් මම එකක් අහන්න. එකක් කියන්නේ එකම එකක් කියන්න. පුහුණු නොවී ඉඳීම. පුහුණු නොවී ඉඳීම නොකල යුතුයි. රයිට් පැහැදිලි. හරි එහෙනම් අපි අදට වැඩේ නවත්තනවා. අපි ඊළඟ දවසේදී තව රංගනයට සම්බන්ධ ශිල්පියෙක් එක්ක හම්බෙමු. ඉම්ප්‍රොවයිසේෂන් ගැන තමයි අද අපි කතා කරේ. Thank you ශාන. ජය වේවා.